Ayubowan, Vanakkam, good evening, Namaste, Namaste. It is my great pleasure and honor to address you in this evening, in this August gathering, while wishing all the best for the newly born organization to develop the cultural relationships, friendly cooperation between people of Sri Lanka, India, Korea and Malaysia. We warmly welcome all overseas delegates who are here from those countries. මෙම අවස්ථාවට සහභාගී වෙලා තිබෙන ජ්‍යෙෂ්ඨ කලාකරුවන්, සුවිශේෂ මාධ්‍යවේදී, ඒ වගේම වෘත්තීයවේදීන් ඇතුළු මෙම සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අවසර. සන්පෝ හැටියට ශ්‍රී ලංකා එක්සත් ජාතීන් මිත්‍රත්ව සංවිධානයේ හැටියට ඒ වගේම සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනයක් වැඩසටහන සමගින් කුඩාම පණිවිඩයක් දෙන්න කැමතියි. මේ ලෝකේ මේ වෙලාවේ තිබෙන ප්‍රබලතම ලියවිල්ල තමයි මේ ලෝකේ මේ වෙලාවේ තිබෙන ප්‍රබලතම පොලිසි ඇජෙන්ඩා. ඒක තමයි Sustainable Development Goals Agenda 2030. 2015 සැප්තැම්බර් 25 වෙනිදා ලෝකේ රාජ්‍ය නායක 193 දෙනෙක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නිව්යෝක් නුවරදී රැස් වෙලා ඊට වසර 3ක් තිස්සේ පෙරගමන් කළ බොහෝ කරුණු කන්සල්ටේෂන්ස් ලෝකයේ දැක්මවල වලින් බිහිවුණු ලියවිල්ල හැටියට ලෝකයේ ඉදිරියට ගෙනියන්න 2030 දක්වා යන ලෝකයේදී ලෝකීය සමාජීය ආර්ථිකමය පරිසරමය ජන ජීවිත වශයෙන් වෙනස් වීම වලට මුහුණ දෙන්න ඇතිවන අභියෝග වලට ඔරොත්තු දෙන්න යායුතුයි. මම මේ ලෝකෙ තියෙන ප්‍රබලම ලියවිල්ල කිව්වේ රටවල් 193ක් පසුව රටවල් දෙකකුත් එක්ක රටවල් 195ක් රාජ්‍ය නායකයෝ අත්සන් කරලා තියෙන එකම ලියවිල්ල එක. දැන් මානවීය කෞන්සිල් වල රටවල් 100 ගානක් 50ක් විතර අත්සන් කරලා ඒ දෙක තුන ලියවිල්ල තත්සුණා විවිධ ප්‍රඥාප්ති එහෙම තමයි. නමුත් තිරසර සංවර්ධන ප්‍රඥාප්තිය ලෝකේ තියෙන ප්‍රබලම, දුබලම, කුඩාම, ශක්තිමත්ම හැම රටක්ම අත්සන් කරලා තියෙනවා. අත්සන් කළ විතරක් නෙවෙයි, ඒකට අදාළ නීතිමය පද්ධති, ඒකට අදාළ කවුන්සිල්, ඒකට අදාළ ඒ රටවල තියෙන පාර්ලිමේන්තුව පරිපාලනය වල අවසරය ඔක්කොම ලබාගෙන තිබෙනවා. මෙතනදී අපි මොකක්ද හිතුවේ? ලෝකය 2030 වෙනකොට අදට වඩා සුන්දර නැහැ. අපි අද තියෙන බොහෝ දේවල් අපගේ ක්‍රියාකාරකම් විසින් විනාශ කරමින් පවතිනවා. හිතනවා 2030 වෙනකොට ලෝකේ තියෙන ඉතාම විලාදික ඩ්‍රින්ක් එක එහෙම නැත්නම් පානය වෙන්නේ පිරිසිදු ජලය. බල ශක්තිය අර්බුද වලට මුහුණ දීලා තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙමින් පවතිනවා. හරියාකාරව අපි ගණනය කරලා කියනවා ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 3 එකක් පමණ අහිමි වෙනවා. ශ්‍රී ලංකාවෙන් තව එක පරම්පරාවක් යද්දී අපේ මුහුද සීමාව ගිහිල්ලා නවතින්නේ පාදුක්ක බලව මුහුද. අවුරුදු 75ක් 80ක් ඇතුළතදී මේ ක්‍රමයට ගෝලීය උෂ්ණත්වය වැඩි වීම පාලනය කරන්න බැරි වුණොත් ඒ තම එක පරම්පරාවයි මේ නගර දකින්නේ. මාළදිවෙන සහ මුලින්ම යටපත් වෙනවා මුහුදට. ඕමද රැස්කල් දෙන ඔස්ට්‍රේලියාව ස්පින් ඉන්ටර්මත් කොමිටි දිහා තියෙනවා. බංග්ලාදේශ උනේක කැටේනවා. ඉතින් මේ වගේ විවිධ අර්බුද, බල ශක්තිය අර්බුද, ඒ වගේ තාක්ෂණය සහ අනිකුත් කටයුතු වල තිබෙන ප්‍රගමනයන් එක්ක ලෝකය වෙනස් වෙනවා. අපේ අධ්‍යාපන රටාවල් දැඩි ලෙස වෙනස් වෙලා තිබෙනවා. මොකද අනාගත ලෝකයට අවශ්‍ය නිර්මාණය කරන්න. ඉතා වේගයෙන් වෙනස් වෙන ලෝකයක. එහිදී අපි අද කලාව ගැන මෙතන කියලා දෙන නිසා කලාව විශ්ව මාධ්‍යයක්, කලාව සහ ඒ වගේ මාධ්‍ය රැස්ලා තියෙනවා. මාධ්‍යයට මේ තිරසර සංවර්ධනයේ එක්ක පණිවිඩයක් ගෙනියන්න ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම කලාවේ වෙනස් විය යුතු තැන්. මට මතකයි අපි එක රැස්වීමක් සංවිධානය කරා ඉන්දියාවේ ප්‍රසිද්ධම ගායකයෙක් රොහමාන් ඔහු ස්වේච්ඡාවෙන් ඇවිල්ලා පවට ගීතය එලි දැක්වුවා 50 ලක්ෂ ගණනක් සහභාගී වෙන්න මගේ අනුකම්පිත ඉන්දියාවේ ජනාධිපති ඒ වගේ සාකච්ඡාවල් වලට ගියා ප්‍රධාන නියෝජිතක 50 ලක්ෂ ගණනක ජනතාවක් එක්ක ඒ කියන්නේ කලාව වැඩම කරලා ඊට ඉස්සේ පස්සේ රාෂ්ට්‍රපති භවන වලට ඉස්සේ ඉන්දියාවේ කලාකරුවන්ගේ සංවිධානය ඉන්දියාවේ කලාකරුවෝ අති ප්‍රබලයි අති ශක්තිමත් ධනය අතින් දැනුම අතින් සහ ඔවුන්ගේ සමාජයට තියෙන බලපෑම අතින්. එතකොට ඒ සංගමය ආරාධනා කරලා වෙනම සාකච්ඡාවක් තියදී පසු දවසක් වෙලාවක් ඉල්ලගෙන
අපි තිබ්බ භෝජන සංග්‍රහයක් වුන් සංවිධානය කරලා ඒකේ සාකච්ඡාවක් තියෙනවා. ඉතින් බොහෝ දහස් ආවා. නමුත් කොයිද දුර අපි මුලදී පසුගිය වසර ගානක අරමුද ආස්තු වහාරය යනාදී වශයෙන් ඒවට සුසු වාතාවරණයක් තිබුණේ නැහැ. නමුත් අපේ කලාව ඉදිරියට ගෙන යන්න බොහෝ දේවල් කළ හැකිව තිබෙනවා. ශ්‍රී ලංකාවගේ පුංචි රටක් මිලියන 20ක් තරගහන ඉන්න මේ රටේ බොහෝ නගර සභා තියෙනවා. නගරාධිපති මිලියන 20කට වැඩිය පාලනය කරනවා. මට එක නගරාධිපතිවරයෙක් අපේ ආර්ථික මුදලාදී ෆෝන් කරලා අහනවා ඔබ පරිස්සමෙන් ඉන්නවද ඔබලගේ රටේ? අයි මේ ප්‍රශ්නේ හරි ලස්සනයි. ලංකාව මෙච්චර සුන්දර තියෙනවා. සුන්දර කලාවක් තියෙනවා. මේ සුන්දර පරිසරයක් තියෙනවා. අපිට නෑ මේ නගරවල. අපිට මට නගරයක් මගේ නගරේ දැන කාලේ මිලියන 33යි. අපේ රටේම දැන කාලේ මිලියන 22යි. ඒකට 3ක් විතර ලංකාවේ නැහැ. නමුත් මේ මොකද අපිට මේ තියෙන ප්‍රශ්නේ කියලා. ඇයි අපිට මේක කැමනා දෙන්න තේ කියලා. එතකොට ඒ කියන්නේ නමුත් අපි හිතනවා යෝජනා කරනවා මේ තිරසන සංවර්ධන සංවිධානය නම් එකතු වුණු කලාවකට මේ අපේ කලාකරුවන් විසින් ගෙනල්ලා තියෙන මේ ලෝකයේ කොටගෙන තියෙන නාමය ඇති කරලා තියෙන ශක්තිය අනාගත පරපුරට ගෙන යන්නේ. බොහෝ සම්ප්‍රදායික කලාවල පිටුව තියෙනවා. ඒකට කලාවක් නාට්‍ය කලාවක් ඩාන්සින් කලාවක් සංගීතය කලාව ඇතුළේ බොහෝ දේවල් තියෙනවා. මේ රූපලාවන්‍යත් කලාවක් වෙල්නස් අද ලෝකේ තියෙන දැවැන්තම ඉන්ඩස්ට්‍රි එකක්. වෙල්නස් කියන්නේ මෙහෙත් ආයුධ අරුරම ඊගාට තුන්වෙනියට තියෙන බලවත්ම ආර්ථික ශක්තිය තියෙන වෙල්නස් ඉන්ඩස්ට්‍රි එක. එතකොට මේ සියල්ල එකතු වෙච්ච ගමනක් යන්න පුළුවන්. ඒ සඳහා මම කාල වේලාව ගන්නේ නැහැ. මේ මෙතන සිද්ධ තාම ගනුවක් තියෙන තාම මේ ශක්තිය ගොඩක් තියෙන පිරිසක් එකතු වෙලා තියෙනවා මේ සංවිධානය ආරම්භ කරන අවස්ථාවේදී. ඒ සැපටද සුබපතමින් ඔබ සංවිධානයේ ඉදිරිගමනට සුබපතමින් ඒ සඳහා අපට දින හැකි සහාය ශක්තිය හෝ යම් කුඩා හෝ මඟ වෙන්නීමක් තියෙනවා නම් ඒ කරන්නත් කැමැත්ත ප්‍රකාශ කරමින් ඉහළට ස්තුතියි.